අපි මීට කලිනුත් සඳහන් කළ විදිහට මාතර ශාන්ත තෝමස් විද්‍යාලයත් ශාන්ත සර්වේෂස් විද්‍යාලයත් අතර පැවැත්වෙන මේ රුහුණු මහා නිල් හටන දීර්ඝ ඉතිහාසයකට උරුමගම් කියනවා. ඉතින් ඒ දීර්ඝ ඉතිහාසයේදී අපිට අමතක කරන්න බැරි චරිතයක් තමයි අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඒ අපේ විද්‍යාලයේ හිටපු විදුහල්පති ආර් සුරවීර මැතිතුමා. ඔබතුමාට අපි මුලින්ම මාතර ටීවී ආයතනයට ඔබතුමාගේ වටිනා කාලය ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. ඔබතුමාට අපි යොමු කරන පළමුවෙනි ප්‍රශ්නය තමයි ඔබතුමා වසර ගණනක් මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ විදුහල්පතිතුමා විදිහට කටයුතු කරා. ඔබතුමාට මාතර ශාන්ත තෝමස් විද්‍යාලය ගැන තියෙන්නේ මොන විදිහේ හැඟීමක්ද? මම ශාන්ත තෝමස් විද්‍යාලයට විදුහල්පති විදිහට පැමිණියේ 2001 වසරේ මාර්තු මාසයේ. එතන ඉඳලා 2011 මාර්තු දක්වා පුරා අවුරුදු 10ක් විද්‍යාලයේ කටයුතු කරා විදුහල්පති විදිහට. මේ කාලය තුළ විශේෂයෙන්ම මම ආඩම්බර වෙනවා මේ රුහුණු මහා නිල් හටන මේ අවුරුදු 10 ඇතුළතම ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ශාන්ත සර්වේෂස් විද්‍යාලයට ජයග්‍රහණයක් ලබා ගැනීමට බැරි වුණා. විශේෂයෙන්ම ශාන්ත තෝමස් විද්‍යාලය 1972 අවුරුද්දෙත් 2002 අවුරුද්දෙත් ඒ වගේම 2007 අවුරුද්දෙත් ශාන්ත තෝමස් විද්‍යාලය සර්වේෂස් විද්‍යාලය පරාජය කරමින් ජයග්‍රහණ ලබා ගත්තා. නමුත් මේ අවුරුදු 10 ඇතුළතම සර්වේෂස් විද්‍යාලයට ජයක් ලබා ගැනීමට නොහැකි වුණා. විශේෂයෙන්ම මම ආඩම්බර වෙනවා මේ කාලය ඇතුළත විශේෂයෙන්ම 2001 අවුරුද්දේදී ප්‍රභාත් නිස්සංග විද්‍යාලය වෙනුවෙන් ජාතික කණ්ඩායමට එකතු වුණා. ඒ වගේම ඊට පස්සේදී 19 පහළ කණ්ඩායමටත් ඒ වගේම ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට චාමික කොමසාරු එකතු කරන්නට ක්‍රිකට් ක්‍රීඩාවෙන් පුළුවන්කම ලැබුණා. විශේෂයෙන්ම මම මේ වෙලාවේදී සඳහන් කරනවා විද්‍යාලයේ කීර්තිමත් ආදීශයින් වන පුහුණුකරු විදියට හිටිය වෛද්‍යරත්න මහතාත් ඒ වගේම ක්‍රිකට් භාරව හිටිය සිසිර වීරසිංහ මහතාත් මේ වෙලාවේදී විශේෂයෙන් මම මතක් කරනවා. ඔබතුමා හිතන විදිහට මේ මහා ක්‍රිකට් තරඟ මේ පාසල් දෙකටම වැදගත් වෙන්නේ මොන විදිහටද? විශේෂයෙන්ම ශාන්ත සර්වේෂස් විද්‍යාලයටත් වැඩිය ශාන්ත තෝමස් විද්‍යාලය වසර 169ක් පැරණි. ශ්‍රී ලංකාවේ පැරණිතම පාසල් මම හිතන්නේ පහක් ගත්තොත් එහෙම එයින් එකක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් ශාන්ත තෝමස් විද්‍යාලය. දකුණු පළාතේ තියෙන පැරණිතම දෙවනි විද්‍යාලය විදිහට හඳුන්වන්න පුළුවන් ශාන්ත තෝමස් විද්‍යාලය. ඉතින් ඒ නිසා ක්‍රිකට් ක්‍රීඩාවෙන් තමයි අපි ඉස්සරහට අවිල්ලා තියෙන්නේ. විශේෂයෙන්ම දීර්ඝ ඉතිහාසයක් ශ්‍රී ලංකාවේ දෙවනි පැරණිතම මහා ක්‍රිකට් තරඟය තමයි මෙහි පවත්වන්නේ. අවුරුදු 100 පහ වුණාට පස්සේ තමයි දින 3ක් ක්‍රීඩා කිරීමට ගත්තේ. එතෙන් සිට මේ දක්වා දින 3ක් විදිහට මෙම මහා ක්‍රිකට් තරඟය පවත්වාගෙන යනවා. අවසාන වශයෙන් අද දිනේදී මේ තරඟය සජීවී විකාශය කරනවා මාතර ටීවී ආයතනය. මේ ගැන ඔබතුමාට තියෙන මොන විදිහේ අදහසක්ද? මා විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ මාතර ටීවී ආයතනයට. විශේෂයෙන් ශ්‍රී ලංකාව පුරා විතරක් නෙමෙයි ලෝකයේ සෑම දෙසම ලංකාව දෙස බලාගෙන සිටින විශේෂයෙන් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දෙස බලා සිටින සියලු දෙනාටම ලොකු හැඟීමක් ඇති වෙනවා ලංකාවේ ක්‍රිකට් පිළිබඳව ඒ වගේ මාතර ක්‍රිකට් පිළිබඳව. ඒ ක්‍රිකට් අනිත් අයට නැත්නම් ලෝකයේ සිටින සියලුම දෙනාට ලබා දීමට ඔබ ගන්න මේ උත්සාහය මා විශේෂයෙන්ම පසසනවා. ඒ වගේම මේ වෙලාවේදී විදුහල්පතිතුමා මම හිතන්නේ ඒ දැන් ඒ ආපු වෙලාවට ඔබත් සමග මේ සඳහා සම්බන්ධ වෙයි. එතෙක් මා මේ වෙලාවේදී විශේෂයෙන් මට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව මා මාතර ටීවී ආයතනයට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඔබතුමාටත් බෙහෙවින්ම ස්තුතියි. අපි යලිත් යොමු වෙන්නේ සජීවී තරඟ විකාශය සමගින්.
ලකුණු තත්ත්වය ලකුණු 140යි කඩලු 4කට ශාන්ත සර්වේෂස් කණ්ඩායම. පන්දු ඕවර 45ක් ගෙවි ගොස් අවසන්. ඒ අනුව තවමත් කඩුලේ රැඳී සිටිනවා උපනායකයා. ඔහුගේ ලකුණු සංඛ්‍යාව ලකුණු 69යි ලකුණු තත්ත්වය ඔහුගේ පෞද්ගලික ලකුණු සංඛ්‍යාව. ඒ අනුව 45 වන පන්දු ඕවරේ අවසානයේදී ලකුණු තත්ත්වය ලකුණු 140යි කඩලු 4කට ශාන්ත සර්වීසස් කණ්ඩායම. මිනිවාඩු කාලේ යාලා සෆාරි එකකට යන්න කැමතිද? බග් ෆැමිලි සෆාරි. මේ අවුරුද්දේ ෆැෂන් බස් සමග රුපියල් 5000ක shopping කරන ඔබට මුළු පවුල සමගම යාලා සෆාරි සතියන්තයක් දිනා ගන්න අවස්ථාව. සතියකට ජයග්‍රාහකයන් 17ක්ම. ෆැෂන් බග් වෙනස් වෙන ජීවන රටාවන්ට. ලකුණු සංඛ්‍යාව ලකුණු 140යි කඩලු 4කට. පන්දු ඕවර 46ක් ගෙවි ගොස් අවසන්. මෙන්න 47 වන පන්දු වාරයේ පළමු පන්දුව. වේගවත් පහරකට උත්සාහ දැරුවා, නමුත් සාර්ථක නැහැ. සංජික රිද්මගේ උත්සාහය අප සමගින් මීට සුළු මොහොතකට පෙර එකතු වුණා මාතර ශාන්තෝමස් විද්‍යාලයේ හිටපු විදුහල්පති ආර් සුරවීර මැතිතුමා. එතුමන් මේ නිල් මහා සටන එක්තැන් කිරීමට පුරෝගාමී වූ ගුරු පියෙක් විදියට හඳුනන්න පුළුවන්. මෙන්න මීළඟ පන්දුව යොමු වුණා මේ මොහොතේදී ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නැහැ. ඒ වගේමයි අපි මෙම තරඟය අතරතුර මේ දින තුනේදී මේ නිල් මහා සටනට සම්බන්ධ විවිධ පුද්ගලයන් මාතර ටීවී ඔස්සේ ඔබ හමුවට ගෙන එනවා වුන්ගේ අදහස්. ඉතින් අපි මතක් කරනවා නැවතත් ඔබට නිරන්තරයෙන් රැඳී සිටින මාතර ටීවී සමගින් ශාන්ත තොමසුව සහ ශාන්ත සර්වේශ්වරුන් අතර මේ මහා ක්‍රිකට් තරඟයේ සජීවී දසුන් ඔබ වෙත ගෙන එන්නේ මාතර ටීවී ආයතනය පමණයි. මීළඟ පන්දුව යොමු වුණා කඩලු 4කට ලකුණු 141යි ශාන්ත සර්වේශ්වස් කණ්ඩායම. නවක ක්‍රීඩකයා ලෙස ක්‍රීඩා පිටියට පිවිසී තිබෙන්නේ රමේෂ් නිමන්ත. ඔහුට එල්ල වෙන යොමු වෙන පන්දුව ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නැහැ. ආරක්ෂාකාරීව පන්දුව පිළිගත්තා. 2012 වසරේ 15 කණ්ඩායමේ ක්‍රීඩා කරපු රමේෂ් මේ වාරයේ තරඟ 10ක් පමණක් ක්‍රීඩා කර තිබෙනවා. ඔහු මේ වන විට මේ තරඟ වාරයේ තුර ලකුණු 280ක් ලබාගෙන තිබෙනවා. අවශ්‍ය ඕනෑම තැනකදී පිටිකරණයේ දී හැකි ක්‍රීඩකයෙක් ලෙස රමේෂ් නිමන්ත හඳුන්වා දිය හැකි. ඒ අනුව ඔහුට යොමු වන මීළඟ පන්දුව විනිසුරට ආපසු කරමින් යොමු කරනවා පන්දුව. ඊටමත් විශිෂ්ට පන්දු රැකීමක් වාර්තා වුණා පිටියේ. ඒ සමගින් පන්දු ඕවරය අවසන් වෙනවා. 47 වෙනි පන්දු ඕවරය කඩලු 4යි දෙවි ලකුණු 141යි ශාන්ත සර්වේෂස් කණ්ඩායමේ ලකුණු පුවරුව. රසායන විද්‍යාව ධනුෂ්ක වීරසිංහ රසායනික ඉංජිනේරු උපාධියක් හිමි එකම රසායන විද්‍යා ගුරුවරයා මාතර දකුණ අධ්‍යාපන කේන්ද්‍රයේදී. දැන් ආරම්භ වී තිබෙනවා 48 වෙනි පන්දු වාරය. කඩලු 4ක් දෙවි ලකුණු 141යි ශාන්ත සර්වේෂස් කණ්ඩායම. දකුණතින් පාදඟ පන්දු යවන ශාන්ත තොමසුවා දැන් සූදානම් පන්දු යැවීම සඳහා යොමු කරනවා පන්දුව උපනායක සංජික රිද්මට. වැරෙන් පහරක් එල්ල කරනවා. හතරේ සීමාව අසලදී පන්දුව රැග්ගත්තා. ඒ අවසරයෙන් ලකුණු දෙකක් කරා ප්‍රතිමාරු කරගත්තා ශාන්ත සර්වේෂස් කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනා. යනුව දැන් ලකුණු තත්ත්වය ශාන්ත සර්වේෂස් කණ්ඩායමේ ලකුණු 143ක් බවට පත් වෙද්දී සංජික රිද්මගේ ලකුණු සංඛ්‍යාව ලකුණු 72ක් බවට පත් වෙනවා. ඔහුගේ පෞද්ගලික ලකුණු සංඛ්‍යාව
මේ ක්‍රියාත්මක වීම පවතින්නේ තරඟයේ 48 වෙනි පන්දු වාරය. දැන් නැවතත් සූදානම් සංජික රිද්ම පන්දුර පාර දීම සඳහා ඉතාමත් වේගවත් කඩළු අතර දිවයාමක් සයිටුවන් කර ගනිමින් ලකුණක් කරා පැතිමාරුණා. ඒ අනුව ශාන්ත සර්වේෂස් කණ්ඩායමේ ලකුණු පුරව ලකුණු 144ක් ලෙස වර්ධනය වෙද්දී මීළඟ පන්දු යැවීම සඳහා සූදානම් පන්දු යවන්නා. විනිසුරුවරයා පසු කරමින් පන්දුව යොමු කරා ලකුණක් ලබා ගැනීමට අවසර නැහැ. සංජික රිද්ම ලකුණු 73ක් ලබාගෙන ක්‍රීඩා පිටියේ රැඳී සිටිනවා. තවමත් මෙන්න යොමු වනවා පන්දුව රමේෂ්ට. රමේෂ් වැරෙන් පහරක් යොමු කරනවා. උඩ පන්දුවක් ලෙස රැකගත්තා පන්දුව. ඒ අනුව රමේෂ් නිමන්තගේ ඉනිම අවසන් වෙනවා. අවශ්‍ය ඕනෑම තැනකදී පිටිකරණයේදී හැකි ක්‍රීඩකයෙක් ශාන්ත සර්වේෂස් ඉනිමෙන් බැහැරව යද්දී ශාන්ත සර්වේෂස් කණ්ඩායමේ ලකුණු පුවරුව සටහන් වෙනවා. කඩළු 4කට ලකුණු 144ක් ලෙස. තවමත් ඉනිමේ රැඳී සිටිනවා සංජික රිද්ම උපනායකයා ලකුණු 73ක් ලබාගෙන දැවි යනවා රමේෂ් නිමන්තය අනුව. අඩු කාලේ යාලා සෆාරි එකකට යන්න කැමතිද? බාග් ෆැමිලි සෆාරි. මේ අවුරුද්දේ ෆැෂන් බස් සමග රුපියල් 5000ක shopping කරන ඔබට මුළු පවුල සමගම යාලා සෆාරි සතියන්තයක් දිනා ගන්න අවස්ථාව. සතියකට ජයග්‍රාහකයන් 17ක්ම. ෆැෂන් බාග් වෙනස් වෙන ජීවන රටාවන්ට. රසායන විද්‍යාව ධනුෂ්ක වීරසිංහ රසායනික ඉංජිනේරු උපාධියක් හිමි එකම රසායන විද්‍යා ගුරුවරයා මාතර දකුණ අධ්‍යාපන කේන්ද්‍රයේදී දැන් නැවතත් තරඟය ආරම්භ කිරීමට සූදානම්. සූදානම් පන්දුවට පහර දීමට නව ක්‍රීඩකයා ඉල්ලීමක් කරනවා දැවියාමක් ලෙසට. නමුත් විනිසුරුනි හැඩයි. ඒ සමගින් පන්දු ඕවරයේ නිමාව දකිනවා. පන්දු ඕවර 48ක් අවසානයේ කඩළු 5ක් දැවි ලකුණු 144යි ශාන්ත සර්වේෂස් කණ්ඩායම. අඩු කාලේ යාලා සෆාරි එකකට යන්න කැමතිද? බාග් ෆැමිලි සෆාරි. මේ අවුරුද්දේ ෆැෂන් බස් සමග රුපියල් 5000ක shopping කරන ඔබට මුළු පවුල සමගම යාලා සෆාරි සතියන්තයක් දිනා ගන්න අවස්ථාව. සතියකට ජයග්‍රාහකයන් 17ක්ම. ෆැෂන් බාග් වෙනස් වෙන ජීවන රටාවන්ට. රසායන විද්‍යාව ධනුෂ්ක වීරසිංහ රසායනික ඉංජිනේරු උපාධියක් හිමි එකම රසායන විද්‍යා ගුරුවරයා මාතර දකුණ අධ්‍යාපන කේන්ද්‍රයේදී විදත් දිල්ෂානුයි නව පිටිකරුවා ලෙස පිටියට පිවිස තිබෙන්නේ.
කඩලු රකින්නෙකු ලෙස කටයුතු කරන විදත් දිල්ෂාන් ඒ අනුව දෙවි යාම සයිටුවන් වෙනවා සංජික රිද්ම කණ්ඩායමේ නායකයාගේ කණ්ඩායමේ උපනායකයාගේ ඉතාමත් ප්‍රබල ක්‍රීඩකෙක් ලකුණු 73ක් ලබාගෙන සිටියේදී ඔහුගේ ඉනිම අවසන් වෙනවා. ඉතාමත් විශිෂ්ට ඉනිමක් ඔහු ශාන්ත සර්වේසස් කණ්ඩායම වෙනුවෙන් දියත් කරා මේ ක්‍රීඩා පිටිය තුල. ඔහුගේ ඉනිමේ අනුව අවසන් වෙනවා. ලකුණු 144යි කඩලු 6කට ශාන්ත සර්වේසස් කණ්ඩායම. විදත් දිල්ෂාන් නොදැවි ක්‍රීඩා පිටියේ ලකුණු 0යි. රසායන විද්‍යාව ධනුෂ්ක වීරසිංහ රසායනික ඉංජිනේරු උපාධියක් හිමි එකම රසායන විද්‍යා ගුරුවරයා මාතර දකුණ අධ්‍යාපන කේන්ද්‍රයේදී අඩු කාලේ යාලා සෆාරියකට යන්න කැමතිද? මේ 49 වන පන්දු ඕවරයයි දියත් වෙමින් තිබෙන්නේ ක්‍රීඩා පිටියේ. මිට පෙර දෙවි ගිය ක්‍රීඩකයා සංජික රිද්ම නවක පිටිකරු ලෙස ක්‍රීඩා පිටියට පිවිසී තිබෙන්නේ ඩිෂාන් නින්දික. පිටිකරුවෙකු ලෙසත් පන්දු රකින්නෙකු ලෙසත් කටයුතු කරන ඩිෂාන් නින්දික සර්වේශස්වරුන් සතු දක්ෂ සම්පතක් ලෙස හඳුන්වන්නට පුළුවන්. දැන් ඩිෂාන් සූදානම් පන්දුවට පාර දීමට. මෙන්න ඔහුට යොමු වන පළවෙනි පන්දුව දැවි යාමක් ලෙස ඉල්ලීමක් කරනවා. දැවි යනවා. ඒ අනුව විදහැරෙනවා 7 වෙනි කඩුල්ල ශාන්ත සර්වේසස් කණ්ඩායමේ. ලකුණු 144යි කඩලු 7කට ශාන්ත සර්වේසස් කණ්ඩායම. පන්දු ඕවර 48ක් අවසානයේ ලකුණු 144යි කඩලු 7කට ශාන්ත සර්වේසස් කණ්ඩායම. දැවි යන ක්‍රීඩකයා ඩිෂාන් නින්දික දක්ෂ සම්පතක් ශාන්ත සර්වේසස් කණ්ඩායම සතු වෙස් තිබෙන. ඒ අනුව ලකුණු 144යි කඩලු 7ක් බිඳේලි ශාන්ත සර්වේසස් කණ්ඩායම. බාග් ෆැමිලි සෆාරි මේ අවුරුද්දේ ෆැෂන් බස් සමග රුපියල් 5000ක shopping කරන ඔබට මුළු පවුල සමගම යාල සෆාරි සතියන්තයක් දිනා ගන්න අවස්ථාව. සතියකට ජයග්‍රාහකයන් 17ක්ම. ෆැෂන්
විදත් Tamanගේ කඩළු ත්‍රිත්වය ලබා ගැනීමට සූදානම්. නමුත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතාමත් ආසන්න අවස්ථාවක් මගහැරී ගියා විදත්ට කඩළු ත්‍රිත්වය ලබා ගැනීමට තිබූ එම පන්දුවට ලකුණක් ලබා ගැනීමට ලකුණක් ලබාගත් ශාන්ත සර්වේෂස් කණ්ඩායම. ඒ අනුව ලකුණු සංඛ්‍යාව ලකුණු 145යි කඩළු 7කට. විදත් දිල්ෂාන් දැන් පන්දුවට පහර දීමට සූදානම්. විදත් පන්දු යැවීමේ කාර්යයට සිටිනවා. විදත් කෙරෙහිව විදත් දැන් සූදානම් පන්දුවට පහර දීමට. ලකුණක් නැහැ. මේ වන විට ශාන්ත සර්වේෂස් කණ්ඩායම මේ තරඟයේ ඉතාමත් අසීරු අඩියක පසුවනවා. විශේෂයෙන්ම ලකුණු 145ක් වැනි ඉතා සුළු ලකුණු සංඛ්‍යාවක් තුල කඩළු 7ක් බිඳ වැටී තිබෙනවා සර්වේෂස් කණ්ඩායමේ. මෙන්න ඊළඟ පන්දුව ඉතාමත් හොඳ පන්දුවක්. ආරක්ෂාකාරී පහරකට යොමු වෙනවා පිටිකරුවා. ඒ අනුව පන්දු ඕවරේ අවසානයේ සනිටුවන් වෙනවා. පන්දු ඕවර 49ක් අවසානයේ ලකුණු 145යි කඩළු 7ක් දෙවි සර්වේෂස් කණ්ඩායම. වෙනස් වෙන ජීවන රටාවන්ට රසායන විද්‍යාව ධනුෂ්ක වීරසිංහ රසායනික ඉංජිනේරු උපාධියක් හිමි එකම රසායන විද්‍යා ගුරුවරයා මාතර දකුණ අධ්‍යාපන කේන්ද්‍රයේදී දිශානින්දික සූදානම් පන්දුවරේ පළමු පන්දුවට මුහුණ දීමට. ඔහු තවමත් ලකුණු ලබා ගැනීම ආරම්භ කර නැහැ. ඉතාමත් ආරක්ෂාකාරී පහරකට යොමු වුණා දිශාන්. ලකුණක් නැහැම පන්දුවට. මෙන්න ඊළඟ පන්දුව. එම පන්දුවටත් ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නැහැ දිශාන්ට. අනෙක් අන්තයේ ක්‍රීඩා කරනවා විදත් දිල්ෂාන්. දැන් සූදානම් දකුණතින් පාදක පන්දු යවන ක්‍රීඩකයා තමන්ගේ පන්දු ඕවරේ ඊළඟ පන්දු යැවීම සඳහා. ශාන්ත සර්වේෂස් කණ්ඩායම ඉදිරියට එන පීඩනය වැඩි වී තිබෙනවා මේ වන විට. ඒ නිසා මේ ක්‍රීඩකින් දෙදෙනා ආරක්ෂක උපාය මාර්ග වලින් තමන්ගේ කණ්ඩායමේ ඉනිම ස්ථාවර කිරීම සඳහා ප්‍රයත්න දරන ආකාරය අපට මේ මොහොතේ දිස්වනවා. නැවත නැවතත් මේ ක්‍රීඩකින් දෙදෙනා යොමු වන්නේ ආරක්ෂාකාරී පහරවල් වලටයි. නැවතත් තරමක වේගවත් ප්‍රහාරයක් එල්ල කරා. නමුත් විශිෂ්ට පන්දු රැකීමක් වාර්තා වුණා ක්‍රීඩා පිටියේ. ඒ අවසරෙන් ලකුණක් ලබා ගැනීමට තිබූ අවස්ථාවක් ගිලිහි ගියා ශාන්ත සර්වේෂස් කණ්ඩායමේ. නැවතත් සූදානම් දකුණතින් පාදඟ පන්දු යවන ක්‍රීඩකයා පන්දුව යොමු කිරීමට දිශාන් ප්‍රහාරයකට යොමු වුණා. ඒ රැක ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ ස්ලිප් ක්‍රීඩකයාට. නමුත් පන්දුව රැක්ගත්තා ගලිහිදී. ඒ නිසා ලකුණක් ලබා ගැනීමට තිබූ තවත් අවස්ථාවක් මගහැරී ගියා ශාන්ත සර්වේෂස් කණ්ඩායමට. දැන් ලකුණු තත්ත්වය කඩළු 7ක් බිඳ වැටි ලකුණු 145යි ශාන්ත සර්වේෂස් කණ්ඩායම. දිශාන් නැවතත් සූදානම් පන්දුවට මුහුණ දීමට. වේගවත් පහරකට යොමු වුණා. නමුත් ස්ලිප් සිටින ක්‍රීඩකයා පන්දුව රැකගත්තා. ලකුණක් ලබා ගැනීමට අවස්ථාවක් නැහැ.
මීළඟ පන්දුව දිශාන් වේගවත් පහරකට යොමු වුණා. පන්දුව රැකගත්තා. ක්‍රීඩකයා පන්දු රකින්නා පන්දුව රැකගත්තා. ඒ සමගින් 50 වෙනි පන්දු ඕවරේ අවසන් වෙනවා. කඩලු 7ක් බිඳ වැටි ලකුණු 145යි ශාන්ත සර්වේසස් කණ්ඩායම. අඩු කාලේ යාලා සෆාරි එකකට යන්න කැමතිද? බග් ෆැමිලි සෆාරි. මේ අවුරුද්දේ ෆැෂන් බස් සමග රුපියල් 5000ක shopping කරන ඔබට මුළු පවුල සමගම යාලා සෆාරි සතියන්තයක් දිනා ගන්න අවස්ථාව. සතියකට ජයග්‍රාහකයන් 17ක්ම. ෆැෂන් බග්. දැන් සූදානම් 51 වෙනි පන්දු ඕවරේ ආරම්භ කරන්නට. අෂාන් සූදානම් 51 වෙනි පන්දු ඕවරය යොමු කරන්නට ශාන්ත සර්වේසස් කණ්ඩායමට. විදත් දිල්ෂාන් සහ දිශාන් තමන්ගේ කණ්ඩායම වැටී තිබෙන මේ අසීරු අඩියෙන් ගොඩ ගැනීම සඳහා උත්සාහ දරනවා. නමුත් පළවෙනි පන්දුවට ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. විදත් විදත් කඩලු රකින්නෙක්ගේ සේවයත් ලබා දෙනවා ශාන්ත සර්වේසස් කණ්ඩායම වෙනුවෙන්. දැන් අෂාන් නැවතත් සූදානම් රෝහල් ලන්තේ සිට පන්දුව යොමු කිරීමට. විදත් දැන් අෂාන් දිව යනවා පන්දුව යොමු කිරීම සඳහා. විනිසුරුවරයා පසු කරමින් යොමු කරනවා පන්දුව විදත් රැකගත්තා. විශිෂ්ට අන්දමින් පන්දුව ස්ලිපි සිට ක්‍රීඩකයා ලකුණක් ලබා ගැනීමට තිබූ අවස්ථාවක් මගහැරනවා ශාන්ත සර්වේසස් කණ්ඩායමට. පන්දු යවන ක්‍රීඩකයා අෂාන් දෙවන වසර වර්ණලාභී ක්‍රීඩකෙක්. දකුණතින් වේග පන්දු යවන්නෙක් වගේම ආරම්භක පන්දු යවන්නා ලෙස හඳුන්වන්න පුළුවන්. මෙවර තරඟ වාරයේ කඩලු 50 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. අෂාන් මෙන්න ඔහුගෙන් යොමු වෙන පන්දුව විදත්ට ඉතාමත් හොඳ පන්දුවක්. එක් ලකුණක් කරා ප්‍රතිමාරු කරගත්තා ශාන්ත සර්වේසස් කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනා. යනුව දැන් දිශාන් සූදානම් පන්දුවට මුහුණ දීමට. විදත්ගේ ඒ වගේමයි පන්දු යැවීමෙන් පමණක් නොවේ පන්දුවට පහර දීමෙන්තුත් විදත් දක්ෂතාව පෙන්වා තිබෙනවා. එක් අර්ධ ශතකයක් සමග ලකුණු 250 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. විදත් මේ තරඟ වාරය තුල ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් සංචිතයේ සමාජිකයෙක් විදියට අෂාන් හඳුන්වන්න පුළුවන්. අෂාන්ගේ අභියෝගය දිශාන් කෙසේ බාර ගනීවිද? දැන් දිශාන් සූදානම් අෂාන් යොමු කරන පන්දුවට මුහුණ දීම සඳහා. නැවතත් හෂාන් සූදානම් රෝහල් අන්තයේ සිට පන්දුව යොමු කිරීමට. දැන් දිවෙනවා පන්දුව යැවීම සඳහා. විනිසුරුවරයා පසු කරමින් යොමු කරනවා පන්දුව දිශාන්ට. දිශාන් පන්දුව යොමු කරනවා දිශාන් පන්දුව යොමු කරනවා ස්ක්වයර් ලෙග් දෙසට. යනුව ලකුණු තත්ත්වයේ ලකුණු
149යි කඩලු 7ක් බිඳ වැටි ශාන්ත සර්වේෂස් කණ්ඩායම දිශාන් ලකුණු 4යි විදත් තවමත් ලකුණු ලබා ගැනීම ආරම්භ කර නැහැ. දැන් නැවතත් විදත් සූදානම් පන්දුවට පහර දීමට. ලකුණක් නැහැ පන්දුවට. ඒ අනුව තවත් එක් පන්දුවක් ඉතිරිව තිබෙනවා පන්දු ඕවරේ අවසානයේ සයිටුවන් කිරීම සඳහා. ඒ අනුව නැවතත් අශාන් සූදානමින් පන්දු යැවීමට. මේ තරඟය නිල් මහා සටනේ අවසාන ජයග්‍රහණය විසඳී තිබෙන්නේ 2007 වර්ෂයේ. එවර ශාන්ත තෝමස් කණ්ඩායම මෙම තරඟයේ ජයග්‍රහණය කරා. මෙන්න ඊළඟ පන්දුව අශාන්ගෙන් ඉතාමත් වේගවත් පන්දුවක්. විදත් හැකියාවක් නැහැ පන්දුවට මුහුණ දෙන්නට. නිදැල්ලේ හරනවා පන්දුව. ඒ වගේමයි අවසන් වලට ශාන්ත සර්වීසස් කණ්ඩායම මේ තරඟයේ ජයග්‍රහණයක් ලබා තිබෙන්නේ 1979 වර්ෂයේ. ඉන්පසුව නිල් මහා සටන ජයග්‍රහණය කිරීමට ශාන්ත සර්වීසස් වරුන්ට හැකියාවක් නැහැ. යනුව එම පන්දු ඕවරේ අවසානයත් සමගින් ලකුණු තත්ත්වයේ සර්වීස් කණ්ඩායමේ කඩලු 7ක් බිඳ වැටි ලකුණු 149යි. ලස්සන ජීවන රටාවන්ට රසායන විද්‍යාව ධනුෂ්ක වීරසිංහ රසායනික ඉංජිනේරු උපාධියක් හිමි එකම රසායන විද්‍යා ගුරුවරයා මාතර දකුණ අධ්‍යාපන කේන්ද්‍රයේදී වන පන්දුවාරය දැන් ක්‍රියාත්මක වන්නේ ශාන්ත සර්වේෂස් විද්‍යාලය ලකුණු 153යි ඔවුන්ගේ කඩලු 7ක් බිඳ වැටි අවසానයි. දැන් පන්දුවට පහර දෙන්නේ ශාන්ත සර්වේෂස් විද්‍යාලයේ දිශාන් ඉන්දික. ඔහුට පන්දුව යොමු වෙනවා. එම පන්දුවට දැඩි ප්‍රහාරයක් එල්ල කරන්නටයි ඔහු උත්සාහ කරේ. නමුත් එය අසාර්ථක වෙනවා. ඒ අනුව එම පන්දුවට එකදු ලකුණක් හෝ ලබා ගැනීමේ හැකියාවක් දිශාන් ඉන්දික ක්‍රීඩකයාට ලැබෙන්නේ නැහැ. නැවතත් පන්දුව යොමු වෙනවා ශාන්ත තෝමස් ක්‍රීඩකයාගෙන්. එවර ආරක්ෂිත ප්‍රහාරයකුයි එල්ල කරන්නේ. මේ අවස්ථාවේදී Tamanගේ කණ්ඩායම අසීරුතාවෙන් ගොඩ ගැනීම උදෙසා මෙම ක්‍රීඩකයින් දෙපළ දැඩි වෑයමක් දරන බවක් පෙනෙනවා. දැන් නැවතත් පන්දු එල්ල කරන්නේ තොමස් දඟ පන්දු යවන්න. එවර ෆෝවර්ඩ් කිරීමකටයි ලක් කරන්නේ. එම පන්දුව ලබා ගන්නේ ස්ක්වයර් ලෙග් හිසින ක්‍රීඩකයා දිශාන් ඉන්දික. නැවතත් පන්දුව දැන් යොමු කරනවා දිශාන් ඉන්දික වෙතට. නැවතත් ෆෝවර්ඩ් කිරීමකට ලක් කරනවා. අපි දකින ආකාරයට දැන් ශාන්ත තෝමස් කණ්ඩායම Tamanගේ පීඩනය ක්‍රමක්‍රමයෙන්ම වැඩි කරන ආකාරයකුයි අපි දකින්නේ ශාන්ත සර්වේෂස් කණ්ඩායමට. අපි විශේෂයෙන්ම දකිනවා පොයින්ට් ස්ථානය සඳහා ස්ක්වයර් ලෙග් ස්ථානය සඳහා ක්‍රීඩකයින් යොදවා තිබෙනවා දැන්ටමත්. එවර දැඩි ප්‍රහාරයක්. හතරේ සීමාව කරා පන්දු ඇදී යනවා. ඒ අනුව ඩීප් ස්ක්වයර් ලෙග් ප්‍රදේශය හරහා ඇදී යනවා හතරේ පහරක්. එම හතරේ පහර ශාන්ත සර්වේෂස් විද්‍යාලය වෙනුවෙන් වාර්තා කරේ දිශාන් ඉන්දික. ඒ අනුව ලකුණු සංඛ්‍යාව ශාන්ත සර්වේෂස් විද්‍යාලයේ ලකුණු 157ක් දක්වා ඉහළ යනවා. දිශාන් ඉන්දිකගේ පෞද්ගලික ලකුණු සංඛ්‍යාව ලකුණු 12යි.
කණ්ඩායම් උපනායකයාගේ විශිෂ්ට ප්‍රතිහාරය හමුවේ මේට සුළු මොහොතකට පෙර සාන්ත සර්වේෂස් කණ්ඩායම ඉතාමත් ප්‍රබල ආකාරයට තරඟයට පිවිසුණත් ඊට සුළු මොහොතකට පසු විදත් ජයනිදුගේ දක්ෂ පන්දුවීම හමුවේ ඔවුන් තරමක අසීරුතාවයට ලක් වුණා. ඒ අනුවයි දැනට ලකුණු 157යි කඩලු 7යි සාන්ත සර්වේෂස් විද්‍යාලය. දැන් පන්දුවට පහර දෙන්නේ විදත් දිල්ෂාන්. ශාන්ත තෝමස් වේග පන්දු යන නැවතත් පන්දු එල්ල කරනවා. එවර ආරක්ෂිත පහරක් විදත් දිල්ෂාන්ගෙන්. අශාන් විමර්ශන ඊටමත් දක්ෂ පන්දුවීමක නිරත වූ ක්‍රීඩකයෙක්. මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ සිටින හොඳම වේග පන්දුවන්නන් කීප දෙනෙක් හොඳම පන්දුවන්නා ලෙස හැඳින්වීම වර්ධන නැහැ. ඔහු දැන් රෝහලන්තයේ සිටයි යොමු කරන්නේ පන්දුව. ඔව් එවර දැඩි පහරක්. නමුත් සාර්ථක වන්නේ නැහැ. එම පන්දුව පිටිකරුවාගේ හිසට ඉහළින් කඩළු රකින්නා වෙතටයි ඇදී යන්නේ. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී හෂාන් ඉමර්ෂණ ශාන්ත තෝමස් විද්‍යාලයේ වේග පන්දුවන්න නිරන්තරයෙන් උත්සාහ කරනවා බවුන්සර් පන්දු තුලින් ශාන්ත සර්වේෂස් විද්‍යාලයේ ක්‍රීඩකයින්ව දැඩි පහරවල් වලට යොමු කිරීමක්. ලකුණු තත්ත්වය ලකුණු 157යි කඩලු 7ක් දැවි දැනට පන්දුවට මුහුණ දෙන්නේ විදත් දිල්ෂාන්. දැන් නැවතත් රෝහල් අන්තයේ සිට පන්දුව යොමු කිරීමටයි සූදානම් වන්නේ හෂාන් විමර්ශන. විනිසුරුවරයා පසුකට එල්ල කරන පහර එක ලකුණක් පමණයි ලබා ගැනීමට හැකිවන්නේ. පොයින්ට් ප්‍රදේශයේ සිටින ක්‍රීඩකයා එම පන්දුව රැක් ගන්නවා. ඒ අනුව එක ලකුණක් පමණයි ලබා ගැනීමට හැකිවන්නේ විදත් දිල්ෂාන්ට. මීළඟට පන්දුවට පහර දෙන්නේ ඩිෂාන් ඉන්දික. වසර 113ක ඉතිහාසයක් ඇති මෙම රුහුණු මහානිල් හටන සැබවින්ම ඓතිහාසිකයි. ඒ නිසාම මේ කණ්ඩායම් දෙකම මේ ජයග්‍රහණය ගැන දැඩි ලෙස සිතන ආකාරයක් පේනවා. එවර පන්දුවලන එවර බෑක්ෆුට් පහරක් මගින් ආරක්ෂා සහිතව පන්දුව යොමු කරනවා පොයින්ට් හි සිටින ක්‍රීඩකයාට. මෙවර සාන්ත සර්වේෂස් විද්‍යාලයේ ඩිෂාන්ට පොයින්ට් ක්‍රීඩකයෙක් ඔහුගේ ආසන්නයටම කැඳවීම මගින් ශාන්ත තෝමස් විද්‍යාලය උත්සාහ කරන ආකාරයකයි අපි දකින්නේ මේ ක්‍රීඩකයාට දැඩි පීඩනයක් එල්ල කිරීමට. දැන් නැවතත් පන්දුවට ආරක්ෂිත පහරකුයි එල්ල කරන්නේ ඩිෂාන්. කඩළු රකින්න ක්‍රීඩක ඩිෂාන් නැවතත් ආරක්ෂිත පහරක් එල්ල කරමින් පන්දුව තර්ඩ් බෑන්ඩ් ප්‍රදේශයට එල්ල කළා. දැන් නැවතත් පන්දුව යොමු කිරීමට සූදානම්. හෂාන් විමර්ශනගේ එම පන්දුව නිදැල්ලේ යෑමට ඉඩ හරිනවා. කඩළු රකින්න ක්‍රීඩකයා එම පන්දුව රැක ගන්නවා. ඒ සමගින් 53 වෙනි ඕවරේ නිමාව දකින්නේ ශාන්ත සර්වේෂස් කණ්ඩායම ලකුණු 158යි කඩළු 3-7ක් දැවි. දැන් තරඟ තේපානය සඳහා නවතා තිබෙනවා. සාන්ත සර්වේෂස් කණ්ඩායම කඩළු 7ක් දැවි ලකුණු 158යි.
දැන් නැවතත් අප එක්ව සිටින්නේ රුහුණු මහානිල් හටනේ විශේෂ පුද්ගලයෙක් සමගයි. ඔහු මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලය නියෝජනය කරමින් උප ප්‍රධාන ශිෂ්‍ය නායක ආමඩ් අන්සර්. ඔබට අපි යොමු කරන පළවෙනි ප්‍රශ්නය, ඔබ හිතන විදිහට මේ තරඟයට මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලයෙන් ලැබෙන්නේ මොන විදිහේ දායකත්වයක්? අත් වශයෙන්ම කියන්න ඕන මුල ඉඳලම මේ මාසේ මාර්තු පළවෙනිද පටන් ගන්න දවස් ඉඳලම අපි මේකට අපේ ශිෂ්‍ය නායක මණ්ඩලයෙන් වෙන්න උපරිම සහයෝගය දායකත්වය අපි අපේ ශාන්ත තෝමස්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇතුළු සෑමට නිරන්තරයෙන්ම ලබා දෙනවා. මේ වෙනතුරුත් ලබා දෙනවා. අපි දවස් තුනම අනිවාර්යයෙන්ම මෙතන රැඳී සිටලා අපෙන් කෙරෙන්න ඕන දායකත්වයේ උපරිමයෙන්ම අපි දායකත්වය දක්වනවා. ඔබට යොමු කරන ඊළඟ ප්‍රශ්නය තමයි මේ තරඟාවලිය වසර 113ක සිටම පැවැත්ගෙන යන තරඟයක්. ඉතින් මේ තරඟය ගැන ඔබ දරන්නේ මොන විදිහේ අදහසක්? මේ පාසල අත් වශයෙන්ම කියනවා නම් අවසර 169ක ඉතිහාසයක් මේ වෙනකොටත් දරනවා. එතකොට ඒ වගේ ඉතිහාසයක් තියෙන පාසලක 113 වෙනි මහා ක්‍රිකට් තරඟය කියන්නේ අපිට ලංකාවේ මිට අතිශය වැදගත් ස්ථානයක් කුසලන මහා ක්‍රිකට් තරඟයක්. මේ තරඟය අපි අනිවාර්යයෙන්ම මේ පාරත් අනිවාර්යයෙන්ම ඉහළින්ම ජයග්‍රහණය කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේමයි ශිෂ්‍ය නායක මණ්ඩලයක් සතු සුවිශේෂී වක්කීම් සමූහයෙන් ප්‍රමුඛත්වයක් දරන්නේ පාසලේ විනය ආරක්ෂා කිරීම. ඉතින් මේ තරඟය නරඹන්නන්ට ඔබ දෙන්නේ මොන විදිහේ පණිවිඩ? ඇත්තෙන්ම කියනවා නම් අපි හැම වෙලාවෙම බලන්න ඕන පාසල් දෙක අතර සාමය ඒ වගේම එකමුතුකම හැම වෙලාවෙම වර්ධනය කරලා අන්න ඒ විදිහට සාමකාමීව මේ තරඟය පවත්වන්න ඉස්සරහටත් අපි පාසල් දෙකවල අතර ඒ සාමකාමීත්වය එකමුතුකම සියල්ලම රඳව ගනිමින් මේ තරඟේ පැවැත්වීම තමයි ඉදිරි දවස් තුනේ බලාපොරොත්තු වෙන්නේ. ඔබට බෙහෙවින්ම ස්තුතියි. වසර 113ක් පැරණි ශාන්ත තෝමස් විද්‍යාලය සහ ශාන්ත සර්වේසස් කණ්ඩායම අතර රුහුණු නිල් මහා සටන මේ මොහොතේදී පැවැත්වෙද්දී අපත් සමග ඉන්නවා ශාන්ත සර්වේසස් කණ්ඩායමෙන් බිහිවුණු ශ්‍රී ලාංකික ක්‍රිකට් ඉතිහාසයේ බිහිවුණු දක්ෂ ක්‍රීඩකයෙක් සනත් ජයසූරිය මහත්මයාණනි, ඔබට සුබ දවසක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. අප කැමති ඔබතුමා ක්‍රීඩා කළ සමයේ ඔබතුමාගේ අතීතය ගැන සඳහන් කරනවා නම් මේ නිල් මහා සටනේදී. අතර පුතා ගොඩක් සන්තෝෂයි අද 113 වෙනි තරඟයට එන්න ලැබීම ගැන. මම හිතන්නේ රුහුණු මහා නිල් හටන කියන්නේ අපි විදුහලේ බලන ලොකුම දේ බිග් මැච් එකක් ක්‍රීඩා කරන එක. ඉතින් මම හිතනවා හැම ක්‍රීඩකයෙක්ම ඒක ක්‍රීඩා කරන මම දැක්ක දෙයක් තමයි ශාන්ත සර්වේසස් කණ්ඩායම ශාන්ත තෝමස් කණ්ඩායම ක්‍රිකට් අතින් ඉහළම තැනක හිටියා. ඇත්තටම කණ්ඩායම් දෙක හොඳටම ක්‍රීඩා කරපු කාලයක්. ඉතින් ඒ ක්‍රිකට් කවදාවත් මම හිතන්නේ අමතක වෙනවා කියලා. ඉතින් දැනටත් අදාවම ඇත්තට මේ කාලේ ඒ ක්‍රීඩා කරපු විදිය මතක් වෙනකොට ඇත්තටම සතුටුයි. මම හිතනවා දැන් සර්වේසස් සෙන්ට් තෝමස් ඒ වගේම මාතර රාහුල විද්‍යාලය වගේ විදුහල් කීපයක්ම මාතර තියෙනවා. ඉතින් අපි ඔක්කොම බලන්න ඕනේ කොහොමද මේ ක්‍රීඩා කරා වගේ මේ බිග් මැච් වගේම ලංකාවට ක්‍රීඩා කරන්නේ කොහොමද කියලා. මම හිතනවා මේ ක්‍රීඩකයෝ කොහෙද දවසක ලංකාව නියෝජනය කරනවා. ඒ වගේම අපි දැනගන්න කැමති ඔබතුමා ක්‍රීඩා කළ සමයත් වර්තමාන දැන් ක්‍රීඩා කරන කාලයත් අතර වර්තමානයත් අතර තියෙන වෙනසක් ඔබතුමා දකිනවද? මම හිතනවා ලොකු වෙනසක් තියෙනවා. ඒ පහුගිය කාලේ දිහා බැලුවම අපි මම හිතනවා ශාන්ත සර්වේසස් විදුහලත් ශාන්ත තෝමස් විදුහලත් විදුහල්පතිවරු මම හිතා දැන් උදව් කරනව නොවේයි.
ඒ කාලවල විදුහල්පතිවරු පුදුම කැපකිරීමක් කරා. ඒ වගේම පුදුම විදියට දැනුවත් කරා මුළු මාතරම මේ රුහුණු මහ නිල්හට්න කියන්නේ මොන තරම් හොඳ තරගයක්ද කියලා. මම හිතනවා ඒක මට තාම පොඩ්ඩක් දැන් කාලේ වෙනකොට පොඩ්ඩක් අඩු ගතියක් තියෙනවා. ඒ අරගෙන මම හිතනවා අපි හැමෝටම ඕනේ ඉස්කෝල දෙකේම ළමයින්ට ඕනේ බිග් මැච් එකට සෙල්ලම් කරලා හොඳ ක්‍රීඩකයෙක් වීමේ බලාපොරොත්තු වෙනවා. ඒක මම හිතන්නේ ඒ විනය හැදුනොත් මම හිතනවා ක්‍රීඩාවෙත් විනය නිකම්ම හැදෙනවා. ඒ විනය තමයි මම හිතන්නේ ඉස්සෙල්ලම එන්න ඕනේ. ඒ අපි එක විනයක් තිබුණා ඒ කාලේ. ඒ විනය උපරිමයෙන්ම ඒ ගලප්පති විදුහල්පතිතුමත් මම හිතනවා සාන්තෝමස් විදුහලේ හිටපු විදුහල්පතිතුමත් ලොකු කැපකිරීමක් කරලා ඒ ක්‍රීඩකයෝ හදලා තියෙනවා. ඉතින් මම හිතනවා කාලෙන් කාලට වෙනස් වෙනවා. මගේ කාලේ තිබුණට වඩා දැන් ඇත්තටම අලුත්. ඒ වුණාට මම ඒ පහුගිය කාලේ දිහා බැලුවොත් අපි ඒ කරපු කැපකිරීම ගොඩාක් ඉහළයි. ඔබතුමා 1996 ලෝක කුසලානයේ තරඟාවලී වීරයා වුණා. ඒ වගේම වර්තමාන ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති. ඔබතුමාගේ මේ ක්‍රීඩා ජීවිතයට මේ රුහුණු නිල් මහ සටනෙන් ලැබුණු දායාද මොනවද? මම හිතන්නේ රුහුණු මහ නිල් හටන වගේම සාන්ත සර්විසස් කණ්ඩායමට ක්‍රීඩා කරපු එකත් ක්‍රීඩා කළා මම වයස 19 පාල සංචාරයකට තේරීම තමයි මම හිතන්නේ මගේ ජීවිතේ වෙච්ච වෙනස. ඉතින් ඒ වෙනස වෙන්න අද ලොකු මං ඉස්සෙල්ලා වගේ පුහුණුවීම් කටයුතු වලදීද ඒ හැම දෙයකම ලොකු කැපකිරීමක් කරා. ඒ කැපකිරීමෙන් තමයි මට ගිහිල්ලා පුළුවන් වුණේ 19 පාල යෝගකුසලානයට සම්බන්ධ වෙන්න. ඉතින් මම අද තේරුම් කමිටුවේ සභාපතිතුමා හැටියට මම දකින්නේ මම මේ කරපු කැපකිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ගිහිල්ලත් මම ලොකු කැපකිරීමක් කරා අවුරුදු 20ක් ක්‍රීඩා කරා. ඉතින් මම හිතනවා මේ හැම මල්ලි කෙනෙකුටම ඒ කැපකිරීම කරොත් අද ලංකාවට ක්‍රීඩා කරන්න ඕන කෙනෙකුට පුළුවන්. අද කොළඹ ක්‍රිකට් ගහන්න ඕනේ නැහැ ලංකාවට ක්‍රීඩා කරන්න. ඉතින් මම හිතනවා අපි හැමෝම එකතු වෙලා ලොකු කැපකිරීමක් කරලා මම අද සභාපති වෙලා තියෙනවා තේරුම් කමිටුවේ. මමත් ආසයි මේ මාතරින් සෙන්ට් තෝමස් එකෙන් සෙන්ට් සර්විෂස් රාහුල ඒ වගේ ස්කෝල වලින් ලංකාව ක්‍රීඩා කරනවා දකින්න. ඉතින් මම හිතනවා ඉදිරි අනාගතයේ තව තවත් වැඩියෙන් ක්‍රීඩකයෝ බිහි වෙයි. අවසාන වශයෙන් අපි ඔබතුමාගෙන් දැනගන්න කැමති ඔබතුමාට වර්තමානයේ මේ රුහුණු නිල් මහ සටනට සහභාගී වෙන ක්‍රීඩකයන්ට වගේම පාසල් ක්‍රිකට් කණ්ඩායම් වල සිටින ක්‍රීඩකයින්ට ඒ වගේම පාසල් ක්‍රීඩකයින්ට සමස්ත පාසල් ක්‍රීඩකයින්ට ඔබතුමා දෙන්න උපදේශය කුමක්ද? උපදේශය තමයි පුතා ඉස්සෙල්ලම අපි ඉගෙනීමේ කටයුතු කරන්න ඕන කියන එක තමයි දෙමාපියෝ මුලින්ම ඉන්නේ. සමහර කරලා දෙමාපියෝ ටිකක් එවන්න කැමති වෙන්නේ හේතුව ඉගෙනීම අතපසු වෙයි කියලා. ඉතින් මම හිතන්නේ මුල කාලේදී ඉගෙනීම අතපසු නොකර මේ ක්‍රීඩාව කරන්න ඕනේ. ඒක ලොකු කැපකිරීමක්. මේ දෙකම කරන එක මම හිතනවා මේ මල්ලිලා ඒක කරාගෙන ඉදිරියට ගියොත් මම හිතනවා හොඳ තරකට යන්න පුළුවන්. ඔබතුමාට බොහොමත්ම ස්තුතියි. ඔබතුමාගේ වටිනා කාලය අප වෙනුවෙන් මිඩංගු කළාට. එහෙමනම් මාතර ටීවී සමගින් අපි නැවතත් ක්‍රිකට් තරගයේ විකාශය සමගින් එකතු වෙනවා. Check one.